නිකන් ගසක් නෙමෙයි. මලින් බරවුණු සල් ගසක්. අනේ හරිම ලස්සනයි. මුළු ගහම සල් මල් වලින් පර වෙලා. මට නිකන් සල් මල් සුවඳ දැනෙනවා වගේ. හරිම සුවඳයි. අර ඒ අසලේ මතුවෙන්නේ සවනක් රැස් විහිදුවන දල යුගලක් ඇති චද්දන්ත කුලේ ඇත්රාජයයි ඔහුගේ බිසෝවරුන්. බලන්න ඔවුන්ගේ තේජාන්විත බව. අර බලන්න ඇත්රාජයා කුම්බස්තලයෙන් සල්ගස සොලවනවා. අනේ අර සල්මල් වල රේණු බිමට වැටෙනවා. අර යටිසලන දිශාවට ඉන්න මහා සුභද්‍රා ඇතින්න මල් රේණු මල් පෙති වලින් වැසී යන හැටි බලන්නකෝ. අර ඇගේ ඇස්වල තියෙන ප්‍රේම දීපම මල් පෙති වල කිතියෙන් ඇය සලිත වෙනවා. පේනවද ඔබට? නමුත් අර උඩු සුළඟ දිහාවට සිටින චූඩු සුභද්‍රාගේ ඇඟට මොනවද වැටෙන්නේ? තිරියනේ ඒ වැටෙන්නේ මේ කොළරොඩු අතු කැබලි ආදිය නේද? අනේ අර ඒ අතර දිමිකොටුත් පෙරලා තියෙනවා. අයියෝ ඇගේ ඇඟ පුරාම විසිරෙනවා. ඇය අර දඟලන වේදනාවෙන් මිය යුතුයි. අනේ චූල සුභද්‍රාවගේ දෙනත් වලින් කඳුළු වැగిරෙනවා. පේනවද? වෛරයෙන් ක්‍රෝධයෙන් චූල සුභද්‍රාගේ රප්පැහෙන් ගිනියම් වෙලා. වෛරය වැగిරෙනවා. ඒව කඳුළු බවට පත් වෙනවා. බලන්න අර ඒ සමගම අර මතුවෙන නාගපෙන දිග අර වෛරය නාගපෙන වගේ මතුවෙනවා. විෂ පතුරවනවා. බලන්න පින්වතුනි ඒ වෛරී නාගපෙන අතුරුදන් වුණාට පසු සුපිපෙන සුවඳවත් පියුම්හය බලන්න මොන තරම් සුන්දර දර්ශනයක්ද. හිතට දැනෙන්නේ මොන තරම් පහන් හැඟුමක්ද නේද? ඇත්තමයි.